අද අපි හැමදේම කරන්නේ තාක්ෂණත් එක්ක. ඔන්ලයින් බෑන්කින්, සෝෂල් මීඩියා, shopping, ස්ටඩීස්. ඒත් මේ හැමදේම එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සිකියුරිටි එක. ඉතින් හිතන්න ඔයාගේ Facebook account එක හැක් වුණොත්, බැංක් ඩීටේල්ස් ලීක් වුණොත්, කම්පැනි ඩේටා එකක් ස්ටීල් කරොත්, ඉතින් ඒ වගේ වෙලාවට එතනට එන්නේ සයිබර් සිකියුරිටි ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඉතින් සයිබර් සිකියුරිටි කෙනෙක් කියන්නේ කම්පියුටර්ස්, නෙට්වර්ක්ස්, වෙබ්සයිට්ස්, ඇප්ස් සහ ඩේටා ආරක්ෂා කරන කෙනෙක්. සරලව කියනවා නම් ඩිජිටල් වර්ල්ඩ් එකේ සිකියුරිටි ගාඩ් තමයි මෙයාලා. ඉතින් මෙයාලගේ ජොබ් එක තමයි හැකර්ස්ලාගෙන් එල්ලවන ඇටැක්ස් නවත්තන එක. උදාහරණයක් විදිහට කියනවා නම් හැකර් කෙනෙක් සිස්ටම් එකට ඇතුල් වෙන්න try කරනවා නම් සයිබර් සිකියුරිටි කෙනෙක් ඒ ලූප් හෝල් එක ක්ලෝස් කරනවා. ෆිෂින් ඊමේල්ස්, malwares, data leaks මෙයා මැනේජ් කරන්නේ මෙයා. ඉතින් අද ලෝකේ කම්පැනිස්, බැංක්ස්, හොස්පිටල්ස්, even governments සයිබර් ඇටැක් වලට ටාගට් වෙනවා. ඒ නිසා සයිබර් සිකියුරිටි කියන්නේ අදටත් ෆියුචර් එකටත් සුපර් ඉම්පෝටන්ට් ෆීල්ඩ් එකක්. ටෙච් වලට කැමති නම් ප්‍රොබ්ලම් සොල්වින් වලට ආස නම් මේ ෆීල්ඩ් එක ඔයාලට ගැලපෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තවත් අයලට බලන්න ෂෙයා කරන්න.